නැගිටින්න උදේ වෙලා. හරි අම්බේ. කොල්ලෝ උදේ වෙලා නැගිටපන් යකෝ. මේ මචං මේ ඔබ මේ බයික් එකේ පරණ විදිහට මිදා ඉන්න බා මම පොඩ්ඩක් මොඩිෆිකේෂන් පරක්කම දාපන් ඈ මේ බොහොමද අදන් පුළුවන් බයික් එකක් බම් මේ අද බම් පොඩ්ඩක් මාත් හිතා ඉන්නේ මේ ටාජර් එක අප්ඩේට් කරලා මේ කන්නඩි අප්ඩේට් කරලා කාලේ වෙනස් කරන්නමයි බයි. කාලේ වෙනස් කරා ඒක සුපිරියක් ඈ මචං මේ අපේ ඩැඩි කිව්වා බම් මට හොනට් එකක් කරන් දෙනවා කියලා මම මේකට බලාගෙන ඉන්නේ කොහොම හරි හොනට් එක අරන් ඒක ෆුල් මොඩිෆිකේෂන් පාරක් දානවා ඈ සුපිරියක් දාලා අපි යන්නේ කොල්ලා ට්‍රිප් එකක් එහෙම දන්නවනේ යම Hey, දුවනේ වතිනව නම් අරන් ඉන්න ජේ දෙකයි දාන්නේ කෙලිම එම්මා නම්බර් බස්ස ගන්න ජේ 125 ඉන්ජි මෙකෙලිම දෙකයි දාන්නේ දෙකට වඩා ජේ දාන්නෙත් නෑ කෙලිම ජේ 100 වයින් ඕනේ අරන් ඉන්න දෙකේ දාලා අරින්නේ ලොකු නෑ එකක්වත් කෙලිම ගෝවිල් නම්බර් තියෙනවා නම්බර් වෙට්ටියේ වල ඇති ඒවා ඕනේ එකක් තියෙනවා කෙලිම මම මොනා මේවත් එකයි දෙකෙන් මරින්නේ දැනගන්න දුවන ඕනේ ඇත්තිනව නම් අරන් ගන්න මේවත් එක දුවන්න බෑ ඕවට මචං මේ මං අලුත් ටැබ්ලට් එකක් ගත්තා මං ඔව් මේක මේ ඩොලර් 100ක් විතර වෙනවා ඔව් එච්චර ලොකු ගණනක් නෑ ඩොලර් 100 අපේ ඩැඩි තමයි අරන් තුනේ ඔව් මේක හොඳ RAM එකක් ස්ටෝරේජ් එකක් එහෙම තියෙනවා ඔව් අවුලක් නෑ මේ ස්ටඩි වැඩ වලට තමයි මේක ගත්තේ මචං මේක Android ටැබ්ලට් එක ඔව් මං Android ෆෑන් කෙනෙක් නේ ඔව් Android ම තමයි දැන් යූස් කරන්නේ ඔව් ඔක්කොම Android ඔව් මගේ ලැප් එකක් තියෙනවා ඒකත් Android ඔව් හෙලෝ මොකද්ද? බිසි මොකද්ද කියන්නේ? හාල් නෑ ඇයි මොකක් කරන්නද? හාල් නෑ පොළුත් නෑ පොල් අනුරට සීනි තනින්ද මොකද්ද කියන්නේ? අයියයි මොකද්ද බලන්නේ අපල් ෆෝන් එක තමයි අයියයි 16 එකක් මොකද්ද කියන්නේ? iPhone බැටරි එක කොහමද බැටර්? අයියයි මේ මොනවද ඔය 16 එක තින්නේ කියලා මට මේ දැන් අතනින් ඉඳිවට ඇහුණා. අයියෝ මේ මගේ තව ෆොටෝ ටිකක් ගහලා දෙන්නකෝ. මට මේ WhatsApp ස්ටේටස් දානවා ෆොටෝ ටිකක් ගහලා දෙන්නකෝ. පිස්සුද බං මේ බැක් කවරයක් යකෝ මේ 16 එකේ බැක් කවරයක්. රගන්න ඇත්ත දා රගන්න. මේක රුපියල් 500ක් දීලා හෙන ගේමක් ගහලා ගත්තේ. පොඩ්ඩක් තෝහින් යම රගන්න නැත්තම හිටපන් රගලා ඉන්න පොඩ්ඩක්. ආව් කියන්නේ. කිඹුල ඉස්සස්සේ කිඹුලු නෑ මාළු පාංගස්සේ මාළු නෑ වෙලිතල පස්සේ වැලි නෑ ඒ වගේ තමයි උට iPhone එකක් තියෙනකොට උට iPhone එක ඇත්තෙත් නෑ උට තියෙන්නේ බෑක් කවරයක් ඕන්න උඩ පස් හිඟන්නේ නේද අයියෝ පව් මං හරි කියලා දෙන්න ඕන මාමේ මේ සල්ලි වලින් ඔයාලා දැන් ගිහින් මොන හරි බඩ පිරෙන්න ගන්න මං හිටවාට එන්න ගමන් වැඩේනවා මට මං කැමයක් ගියක් දෙන්න හරි thank you මහත්තයා මනෝ මාමි අම්මට හුඩු හිගන්නෙක් නේද ඊ බං උඹ මොකද බං උතන කරන්නේ නෑ යක්කෝ පෙනි පෙනිත් අහන්නේ උඹට මම මෙතන ගෑනික් ලව් කරනවා වගේ තේන්නේ යරි ගන්නෝ ඉතින් අයි බං මේ කැලයක් නැද මොනවද බං උඹ කරන්නේ මෙතන උඹට පිස්සුද බං කැලේට කවුරුත් එන්නේ නෑනේ බං උඹට සල්ලි දෙන්න ඒක නෙමෙයි මේ අම්මට හුඩු මේ උඹ මාත් එක්ක ලව් එකක් යන්න මරන්කෝ බං මේ සුපිරියට යූස් ගන්න පුළුවන් ඈ ලව් එකක් ආවනම් උඹ මාත් එක්ක මල්ලි මේ මඩවත් එක ලයිව්ද ලව් දෙන්න වෙලාවක් නෑ මල්ලි මේ අධිකරණ දීලා මල්ලි වහාම තුරුත්ලා යන්න. ඔයාලට මේ බැංක් ට්‍රාන්ස්ෆර් කරනවා නම් මට ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්නත් පුළුවන් නැත්නම් කාඩ් පේමන්ට් තියෙනවා කාඩ් පේමන්ට් දෙන්නත් පුළුවන්. නැත්නම් ආතේ තියෙන ගානක් දෙන්න අනික මම බාරගන්නේ කොළ පාට කොළයි. අර අලුතින් අලු පාට ආවේ මේ 2000 ඒකයි අනික මේ 5000 තමයි බාරගන්නේ මේ රත්තරන් පාට කොළේ. මේ ඔය තුන දෙන්න මේ මාරු නැත්නම් මට මේ ලොක් කොළ එකක් දෙන්න මම මාරු දෙන්න. අයියෝ මල්ලි කරුණා කරලා මට දෙන ගානක් දීලා මෙතන වහාම තුරුත්ලා යන්න. යකෝ මේ හිගන්න කියලා. හරි ඒක වැඩක් නැහැ. මේ මං අතන ඉඳන් ඔන්න එනවා ආය. හද මෙතෙන්ට එන්නේ. මේ ලයිව් එක ඕපන් කරලා නෑ. මං ඔයාලට උදව් කරනවා කියලා තමයි ලයිව් එක කියන්නේ. ඔයා නිකන් දුක්බර විදිහට දුක් කතා කිවි හැසිරෙන්නේ නෑ. දුක් විදිහට විදපන් ඈ. නිකන් නෑ බෑ කිකි. එහෙම විදපන් ඈ. මේ කකුල් දෙක යට දාන්නේ. කකුලක් නෑ වගේ පොඩ්ඩක් හැසිරෙන්නේ නෑ. සුපිරියට කරන්න නෑ. මං අතන ගිල්ල නෑ. අතනින් ඕන ආයෙනවා මං අතනට. මල්ලි ආයෙ කොහෙ යන්නේවා.
ආවිල්ලා ඉන්න ආගෝ යන්නේ. මල්ලි මේ අපිත් මේ නෝන් දෙන්න එක වෙන්නේ නැහැ හංගන්න උනාට. මට අර ගියක් තියෙනවා. මට අවුඩියකුත් තියෙනවා. වෙන ජොබ් වලින් ලොකු සල්ලියක් හොයන්න බෑනේ. මේක තමයි මාසෙට කෝටි ගණක් වදින එකම ජොබ්. ඒ හින්දා මාත් මේකට බැස්සේ. ඔයාගේ දැන් මාසෙට පඩිය කී තියන්නකෝ. අනේ හිතන්නෝ මගේ පඩිය 20000ක් විතර වෙනවා බං. ඔව් විතරක්. යකෝ රුපියල් 20000 දැන් මොනවාද කරන්න පුළුවන් කියපන්කෝ. යකෝ මේ මගේ දවස් දෙකකට වේතුනක් නැති රුපියල් 20000. තෝ මේකත් හොයාගන්නේ මේ මිනිස්සෙක්ගේ අසරකම හුරන් කාලානේ. ඒකෝ ඇද්දගෙන යන එකට ලැජ්ජයි බං. අයියෝ බං. මේ මට ඔබ කියන බයින වලින් වැඩක් නැහැ. මේ මං අතන ගිහලා ආයෙ එනවා. ඔබ මේ දුක් විඳින ඇසිරෙන් ඈ මං ඔබ ලොකු ගාණක් දෙනවා. ලොකු ගාණක් දෙනවා. මම ඔන්න යාළුවනේ ගොඩක් අය දුක් විඳින අවස්ථාවක් තමයි මම මේ වාට ගෙන්න යන්නේ. ඇත්තටම කිව්වොත් යාළුවනේ මම පාරේ යද්දි ඇත්තටම මම දැක්කා ගොඩක් අසරණ වෙලා ඉන්න හිගන්නෙක්. ඉතින් ඒ හිගන්න දැකලා මට ගොඩක් දුක හිතුණා. ඉතින් ඒ හිගන්නන්ට දැන් මම මගේම දෙයක් දෙන්න යන්නේ. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ හිගන්න. ඔයාලට පේන ඇති ගොඩක් අසරණතාවයට පත් වෙච්ච හිගන්නෙක් යාළුවනේ. ඉතින් මම මේ හිගන්නට ඇත්තටම මගේ ගොඩක් දේවල් දෙනවා. ඉතින් මම මේ එයාටම ගෙනාව වෙනම ෂර්ට් එක. ඔයාලට පේන ඇති මම ඒ හිගන්නට මේක දෙනවා. ඉතින් ගන්න හිගන්නේ ඔයාලට අනිවාර්යයෙන්ම මේ හිගන්නට මොන හරි දෙන්න ඕන. මගේ බැංක් account එකේ නම්බර් දාලා තිනවා. මට සල්ලි දාන්න මම අනිවාර්යයෙන් මේ හිගන්නට ගොඩක් ලොකු දේවල් අරන් දෙනවා. ඉතින් තව මම මගේ සෙරප්පු දෙක එයාට දෙනවා. මේ තියෙන මගේ සෙරප්පු දෙක මම මේ දෙකත් එයාටම දෙනවා. ඒ වගේම තව සල්ලි මම 5000ක් ක්‍රෙඩිට් කරලා තින්නේ. ඒ 5000ක් දීලා මම යන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලට පුළුවන් දෙයක් මෙයාට කරන්න. මේ මේ අඩෝ සුපිරි උදව්වක් කරේ මට. ඒ thank you බං. ඒ live එක සුපිරියටම ආවා. අන්න views යනවා දාගෙන මේ මට මාරු උදව්වක් කරේ මේ ඉදපන්කෝ. මචං මේ රුපියල් 20 තියාගන්න. මේ තියාගන්න. මේ ඔය දෙක දියම් මට. මේ දෙක පාරන් යන්න. මේ අපි ගියා ජය වේවා අපි යනවා. රුපියල් 20 මන් දෙන්නේ රුපියල් 20 ඉස්සෙල්ලා ගන්න බලන්න බං. යකෝ මගේ සරප්පු දෙක රුපියල් 20ක් විතර වන්නවා. යකෝ සෝෂල් මීඩියා හංගන්න තොට මම අද